හරි ළමයි එහෙනම් හැමෝටම ආයුබෝවන්. ඔයගොල්ලෝ මේ වෙද්දී දැන් තමත් විශ්වවිද්‍යාලයට ආයතන පත්‍ර යවලා ඇති. යවන්න නැති කට්ටිය අනිවාර්යෙන් මේ දවස් කීපය තුළත ඒක සම්පූර්ණ කරගන්න. මොකද මේක ඔයගොල්ලන්ට ලැබිලා තියෙන golden opportunity එක. හරිද? ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට ප්‍රවේශය ලබන්න බැරි වුණා. ඔයගොල්ලෝ එල් පාස් කියන්නේ අතරම කැම්පස් සිලෙක්ට් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත. නමුත් ගන්න ප්‍රමාණයක් තියෙන ඉසෙට් ස්කෝර් එකත් එක්ක ඉතින් අපිට දෙන්න යන්න වෙනවා කියනවා. එතනදී ඔයන්ට අවස්ථාවක් තියෙනවා. ඒ උපාධියම ඒ විදිහටම ඔයගලන්ට ඇචීව් කරගන්න අවස්ථාවක් විශ්වවිද්‍යාලයෙන් ලබා දීලා තියෙනවා. මේ වෙලාව ඔයගොල්ලෝ දාලා තියෙන ප්‍රශ්නයක් නැහැ. මම මේකේ වැදගත්කම කියන්නේ ඇත්තටම තාම දිගඩියාවක ඉන්නවනම් සමහරට සල්ලි මදි වෙන්න පුළුවන් නේ රෙජිස්ට්‍රේෂන් වලට හොර. ඒක හොයාගන්න කොහොම හරි. අර මේක ලොකුම ආයෝජනයක්. ඉතින් එහාට ලයිෆ් එකේ ඕන තරම් ඔයගලන්ට අවස්ථාවක් ලැබෙයි. ඕගොල්ලෝ මේ අවුරුදු 3ට ඩිග්‍රී එකට වියදම් කරන මුදල් ඔයගලන්ගේ කාලය ශ්‍රමය මේ සියල්ල ඔයගලන්ට එක පැත්තකින් හොඳ රැකියාවකට ගියාම අනිවාර්යයෙන්ම ඔයගලන්ට අවුරුද්දක් වගේ ඇතුළත මේ සියල්ලම කවර් කරගන්න පුළුවන්. ඉතින් එහාට උපාධිය ගත්ත කියලා සතුටත් එක්කනේ මේ පටන් ගන්න සියලුම මහන්සිය මේ සියලුම පරිශ්‍රමය ඒක ලොකු ඇචීව්මන්ට් එකක් එදාට ඔයගලන්ට චියර් කරන්න පුළුවන් වෙයි. මෙන්න මේක තමයි අපි පටන් අරගෙන 2026 පටන් අරගෙන මේක තමයි අපේ ඇචීව්මන්ට් එක. මේක තමයි අපේ ජයග්‍රහණය කියලා. එතකොට දැන් පොඩි කතාවක් කියන්න ඉස්සෙල්ලාම සමාජ විද්‍යාව කියන්නේ මොකක්ද කියලා අපි කතා කරමු. ඔයගොල්ලෝ දන්නවා ඇතිව වෙලෙන්දෙක් හිටියා මේ කතාවක්. වෙලෙන්දෙක් හිටියා. එයා බැලුන් විකුණන කෙනෙක්. ඉතින් මේ වෙලෙන්දා බැලුන් විකුණනවා පොළට ඇවිල්ලා. එයාගේ පොඩ්ඩක් ඔය බැලුන් විකින ප්‍රමාණය අඩු වෙද්දී එයා කරන දෙයක් තමයි මේ බැලුන් එකට ගෑස් එකක් දාලා බැලුන් කීපයක් උඩ යවනවා නිකන්. රයිට් නිකන් බැලුන් කීපයක් උඩ යවනවා. එතකොට මේක දකින්න අර පොඩි ළමයි ඉන්නවනේ. ඒ ළමයිේම හරි ආසාවක් ඇති වෙනවා දැන් මේ බැලුන් එකක් ගන්න. මෙයා ගොඩක් වෙලාවට උඩ යවන්නේ රතු පාට ඒ වගේ හොඳට පේන බැලුන් එකක්. ඉතින් දවසක් මේ ළමයෙක් ඇවිල්ලා අහනවා මේ රතු පාට බැලුන් විතරද උඩ යන්නේ කියලා. එතකොට අර බැලුන් වෙලෙන්දා ආන්සර් එකක් දෙනවා. මේ බැලුන් උඩ යන්නේ බැලුනේ තියෙන පාට සයිස් එක එහෙම නිසා නෙවෙයි. මේ බැලුන් එක ඇතුළට දාලා තියෙන්නේ මොනවද? අන්න ඒක තමයි ප්‍රධානම දේ. ඒක අපේ ලයිෆ් එකෙත් එහෙමයි. අපි කොච්චර උඩකට යනවද කියන එක අපේ පාටවත්, අපේ වයසවත්, අපේ ස්ත්‍රී පුරුෂ භාවයවත්, අපි කොතනද ඉපදුනේ, අපේ කුලය මොකක්ද, අපි දැන් ඉන්න බෑග්ග්‍රවුන්ඩ් එක මොකක්ද, ඒව නෙවෙයි. අපි අපේ ලයිෆ් එකට එකතු කරගන්න දේවල් එක්ක තමයි අපි කොච්චර තැනකට යනවද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ඒකට හොඳම අවස්ථාවක් තමයි ළමයි මේ ලැබිලා තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ප්‍රයෝජනයට ගන්න. ඊළඟට දැනගන්න ඕන එක තමයි දැන් උපාධියකින් අපේ ඇත්තට ප්‍රධාන වශයෙන්ම කට්ටිය බලාපොරොත්තු වෙන එකක් තමයි රැකියාව අවස්ථාව. මම ගෲප් එකකටත් අභිෂේක කරා. සමහර රැකියාවලට විවිධ ශේෂ්ඨවල ලංකාවේ උනතර ඔපචුනිටිස් තියෙනවා. සමාජ විද්‍යාව හදාarලා තියෙන්න ඕනේ. ඒකෙම රික්වෙස්ට් කරනවා. උපාධිය තුල ඔයගොල්ලෝ හදාරන විෂයන් තුනක් තියෙනවා ප්‍රධාන. ඒව ඇතුලේ සමාජ විද්‍යාව හදාarලා තියෙනවා. සමහර ඒවා ස්ටාර්ටින් සැලරි එක ලක්ෂේ පැනලා පටන් ගන්න. ඒක නිකම්ම ලැබෙන්නේ නැහැ. ඒවත් එක්ක තව අපි හදා ගන්න ඕන දේවල් තියෙනවා. ඔයගලන්ට ඒක නිසා තමයි මේ උපාධිය ඉංග්‍රීසි තියෙනවා, කම්පල්සරි. ඊට පස්සේ IT තියෙනවා. ඒවත් එක්ක තමයි ඔයගොල්ලන් ඒවා නිකම්ම උපාධියක් දීලා එවන්නේ නැහැ. මෙතන. අර සියල්ලත් එක්ක ස්කිල් එකක් තියෙන කෙනෙක් තමයි යන්නේ. ඒකට අපි දැනගන්න ඕනේ තව අපිට මේ ඔපචුනිටි. මොකද මේ වගේ උපාධිය කරපු ගොඩක් කට්ටිය ඉන්නවා. එහෙනම් මේ ඔපචුනිටි එක අපිට ගන්න මේ ස්කිල් එක අපි හදා ගන්න ඕනේ. අර බැලුන් එකට දානවා වගේ අපේ ඇතුළට උනාට දාගන්න කියන දේවල් එක තමයි මේක තීරණය වෙන්නේ. ඕගොල්ලෝ බලන්න ඉංග්‍රීසි වචනයක් තියෙනවා learn කියලා නේ.
ලර්න් කියලා. ලර්න් කියන්නේ ඉගෙන ගන්න. ලර්න් එකේ L එක අයින් කරාම මොකද්ද තියෙන්නේ? ඊළඟට හැදෙන වචනේ මොකද්ද? L එක අයින් කරාම වෙනවා earn කියලා. එහෙනම් පළවෙනියෙන් කරන්න ඕනේ learn. ඊට පස්සේ තමයි earn. අපි පළවෙනියෙන් මොකක් හරි ශාස්ත්‍රයක මොකක් හරි හොඳ අධ්‍යාපනයක් ලැබුවොත් ඊට පස්සේ අපිට earn කරන්න පුළුවන්. පළවෙනියෙන් learn කරන්න ඊට පස්සේ earn කරන්න පුළුවන්. සමාජ විද්‍යාව කියන විෂය sociology කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඕගොල්ලෝ මේ විදිහට ඇප්ලයි කරන්න ඇති. සයුරි දැම්මද? දැන් අයිතුම් පත්‍ර දාලා ඉවරද? දාලා ඉවරයි සර්. ශශිකලා දේශාන් කට්ටියම දැම්මද? දැම්ම සර්. ඔයගොල්ලෝ ඔව් මම සර්. අයින්නේ මේ සෝසියොලොජි නම් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරලා ඇති නේද? ඔව්. right. එතකොට සෝසියොලොජි සබ්ජෙක්ට් එක ගැන ඔයගොල්ලෝ මොන හරි දැනගෙනද ඇප්ලයි කරේ නැත්නම් මේක අලුත් විෂයක් නිසා හිතුණද සමාජය ගැන තියෙන හින්දා ඇප්ලයි කරන්න හිතුණද කොහොමද? ඔයාලට ඕන අදහසක් කියන්න වැරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. වැරදිලා තමයි අපිට හරිද ඉගෙන ගන්න පුළුවන් කවුරුත් ෆස්ට් ටයිම් හරිම දේ කරලා නැහැනේ. හැමෝටම වැරදිලා තමයි හරි දේ කරලා තියෙන්නේ. right? සයුර දැනගෙන හිටියද සාමාන්‍යයෙන් මේ සබ්ජෙක්ට් එක ගැන මොනවා හරි දැනගෙන හිටියද නැත්නම් නිකන් හිතුණාද මේ දාන්න ඇප්ලයි කරන්න? කමන්නේ මේ විෂය ගැන දැනගෙන හිටියේ නැතද? right. සසිකල මොකද දැනගෙන හිටියද විෂය ගැන? නේද? දේශාන් විෂය ගැන දැනගෙන නම් හිටියේ නෑ සර්. ඒ කියන්නේ එතනින් ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතාගෙන තමයි දැම්මේ. right good. සසිකල සර් ඒක ගොඩක් අමාරු නැතුව ඇති කියලා හිතලා දැම්මේ. ඒක මෙහෙමයි පුතා. මේ කිසිම සබ්ජෙක්ට් එකක් ඇත්තටම ලේසි නෑ. මේ තියෙන කිසිම සබ්ජෙක්ට් එකක් එහෙම ලේසි නෑ. මේක ඩිග්‍රී එකකට කරද්දී අපි ඩීප් ඉගෙන ගන්නවා. right? TC කියලා එකක් නැහැ. අමාරුයි කියලා එකක් නැහැ. හරිද? අමාරුයි කියලා එකක් නැහැ. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ අපි කොච්චර මහන්සියක් මේ වෙනුවෙන් දරනවාද කියන එකත් එක තමයි මේ විෂය ලේසිද අමාරුද කියලා තියෙන්නේ. සමාජ විද්‍යාව දේශාන් හිතලා තියෙන එකේ ඉස්සරහට යන්න පුළුවන් විලා අනිවාර්යයෙන් 100% ඒක හරි. ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම job opportunities තියෙනවා. තව ඉස්සරහට ඒ sociology ඉගෙන ගන්න පුළුවන්. මොකද සංවර්ධනය ගැන කතා කරද්දී, සුබසාධනය ගැන කතා කරද්දී, ප්‍රතිපත්ති සම්පාදනය ගැන කතා කරද්දී, නාගරික සැලසුම් ගැන කතා කරද්දී අනිවාර්යෙන් sociologist කෙනෙක් එතන ඉන්නවා. right? sociologist කෙනෙක් බිහි වෙන්නේ සමාජ විද්‍යාව හදාගන්න. right? ඒතර අනිවාර්යෙන් ඉස්සරහටම යන්න පුළුවන් subject එකක්. අර අමාරුද ලේසිද කියන එකත් එක මෙහිමයි. මේ සබ්ජෙක්ට් එක අමාරුද ඕනම දෙයක් නේ අපිට ඕනම දෙයක් ඒක ඩිපෙන්ඩ් වෙනවානේ අපි කොච්චර මහන්සියක් වෙනවද ඒ වෙනුවෙන් කැප වෙනවද කියන එකත් එක තමයි ඒක කොච්චර ලේසිද අමාරුද කියලා තේරෙන්නේ නැත්නම් තීරණය වෙන්නේ එතනදී මේකේ එක මාතෘකාවක්වත් නැහැ ඔයගොල්ලෝ නොදන්න අන්න ඒක එතන කතා කරන එක මාතෘකාවක්වත් නැහැ ඔයගොල්ලෝ නොදන්න මේකේ ප්‍රධාන වශයෙන් සමාජ සොසයිටි කියන්නේ මොකක්ද පවුල කියන්නේ මොකක්ද? සංස්කෘතිය මේ හැම දෙයක්ම ඔයගොල්ලෝ අහලා තියෙනවා. විවාහය, දේශපාලන සංස්ථාව, අගම, සමාජ නියෝජනය, සංවර්ධනය, පර්යේෂණ කියන එක දන්නේ නැතුණාට කමන්නේ පර්යේෂණ කියලා අහලා තියෙන්නේ. පර්යේෂණ එක ඉගෙන ගමු ඉස්සරහට 3D එකේ දැන් නෙමෙයි. දැන්ට පොඩි දේවල් ටිකක් කියන්නේ ෆස්ට් එකේ. 3D එකට යද්දී පර්යේෂණ එක ඉගෙන ගන්නවා. සමාජ පර්යේෂණ කියන්නේ කොහොමද? කොහොමද මේ පර්යේෂණයක් කරන්නේ? ඒක පවා එතකොට මේක ඕලට හුරුකුන්නේ. එදිනෙදා වෙන දේවල් තමයි අපිට මේ විශ්වය පුරාම හම්බ වෙන්නේ. ඒක නිසා අර අහලා නැතිම දෙයක් නුහුරු දෙයක් මේකේ නැහැ. ඒක නිසා ඒකේ වාසියක් තියෙනවා. ඔයගොල්ලෝ මේක තෝර ගැනීමත් එක්ක. ඒතකොට ඔයගොල්ලෝ බලන්න මේ විශ්වය වැදගත්කම මේක තියෙන පළවෙනි බාස්කට් එකේ. පළවෙනි බාස්කට් එකට දාලා තියෙනවා. එහෙනම් ප්‍රධාන විෂය. right? ඔයගොල්ලෝ දැනුවත් හෝ නොදැනුවත් තෝරගෙන තියෙන එක අනිවාර්යෙන් වැදගත්. මගේ පන්තියට ආවත් නැවත් ඕගොල්ලන්ට දවසක මේ විෂය තෝරාගත්තේ ගැන සතුටු වෙන්න හැකියාව තියෙනවා. අපි බලමු මොනවද දැන් මේක අපි ඉගෙන ගන්න දේ. එක්සැම්පල් එකක් විතර සමහරට ඕගොල්ලෝ මගේ අර YouTube
වීඩියෝ එක බලන්නත් ඇති ගෲප් එකට දාලා තිබ්බා. මම නැවත මෙතනදී පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඕනම මිනිස්සේ සමාජය ගැන දන්නවනේ. සමාජය ගැන දැන් කවුරු ඇහුවොත් එම ටිකක් වයසක කෙනෙක් හරි අත්දැකීම් තියෙන මිනිස්සෙක් කියනකොට එයාගේ අපිට සෑහෙන සමාජ දැනුමක් තියෙනවා ඕගොල්ලන්ට. අපිට මාර සමාජ දැනුමක් තියෙනවා. ඒ සමාජ දැනුම ඒගොල්ලෝ ඒ සමාජයත් එක්ක ඉඳලා තියෙන දැනුම හරි. නමුත් අපි මෙතනදී සමාජීය විද්‍යාත්මක ක්‍රමයකට සයන්ටිෆික් මෙතඩ් එකකට ඉගෙන ගන්නවා. විද්‍යාත්මක ක්‍රමවේදයකට ඉගෙන ගන්නවා. අපි ඉස්සරහට කතා කරමු මොකද මේ විද්‍යාත්මක ක්‍රමවේදය කියන්නේ කියලා ක්ලාස් එකේදී. අනිත් අයට වඩා පරිපූර්ණ දැනුමක් ඔයාලට සමාජය පිළිබඳව ලැබෙනවා. දැන් බලන්න මෙන්න මෙහෙම දෙයක්. ඔයගොල්ලෝ අහලා තියෙන ගිරව් දෙන්නයි කතාව. මම ඊට කලින් කිව්වා වීඩියෝ එකේ මේ ගිරව් දෙන්නගේ කතාව කිව්වහම ගිරව් දෙන්නෙක් ඉන්නවා දෙන එක උලගක් ඇවිල්ලා ඒගොල්ලෝ දෙපැත්තට යනවා නේද? ගිහලා එක ගිරවෙක් වැටෙනවා වරමුලක් ගාවට තව ගිරවෙක් වැටෙනවා තාපසාරාමයක. මේ සරලව ගත්තොත් මොකද්ද මෙතන වෙන්නේ? අර වරමුල ගාවට වැටිච්ච ගිරවා කතා කරන්නේ හැසිරෙන්නේ ඒ වරු වගේම තමයි. ඒ වරමුලම තමයි යහලු කරන්නේ. මොකද එයාගේ ආభాෂය ලැබිලා තියෙන්නේ වරමුල. නමුත් තාපසාරාමයට වැඩිච්ච ගිරවා එහෙම නෙවෙයි. එයා අර ලොකු වෙන්නේ එයා දකින්නේ ආభాෂය ලබන්නේ තාපසාරාම. ඒතර මේ වගේ තමයි සමාජය. අපිව සමාජයට හුරු කරන ක්‍රියාවලියක් තියෙනවා. අන්න ඒක අපි ඉගෙන ගන්නවා. ඒතකොට බලන්න මේකෙදි දැන් ඔය ඩිග්‍රී එක අදිනුත් වැදගත්. කවදා හරි විවාහ වෙනවනේ. දරුවෙක් ඉද්දී දරුවව හදා ගන්න ඕනේ කොහොමද හරියට? දරුවව සෝෂලයිස් කරන්නේ කොහොමද? සෝෂලයිසේෂන් කරන්නේ කොහොමද? කියන එක ගැන වෙනම පාට හොඳ අවබෝධයක් තියෙනවා. අනිත් අයට වඩා. මෙහෙම වුණොත් මගේ ළමයා හැදෙන්නේ මෙහිම එක්කෙනෙක් සමාජයට යන්නේ කියන්නේ. එතකොට අපි සමාජයේ මිනිස්සු ජීව විද්‍යාත්මක දරුවෙක් ඉදින් අපි ඉපදෙන්නේ අපිට කතා කරන්නවත් එන්නේ කිසි දෙයක් බෑනේ. අපි සමාජයට හුරු කිරීමේ ක්‍රියාවලිය තමයි සමාජානුභූති. සමාජයට හුරු කරනවා. ඒතකොට මේක අපි අපේ සබ්ජෙක්ට් එකේ ප්‍රධාන මාතෘකාවක් සෝෂලයිසේෂන්. ඒක අනුමාතෘකා තියෙනවා. ඒතකොට මේ ළමයේ එයා සමාජයට හුරු වෙන්නේ කොතනින්ද? Tamange මුලින්ම හම්බෙන්නේ කාවද? ආවද ළමයේ පුතා පොඩ්ඩක් මේ ඔයා මයික් ඔන් වෙලානේ අදේශම් මම මියුට් කරන්නම්. හරි අවුලක් නැහැ. මට කියන්න අපිට මුලින්ම හම්බෙන සමාජිකයා කවුද? බය වෙන්න එපා. අපිට සමීපම එක්කෙනා කවුද මුලින්ම? එහෙම නැද්ද? අපිට මුලින්ම සමීපම එක්කෙනා කවුද? අම්මා. මුලින්ම සමීප එක්කෙනා අම්මානේ. අම්මගෙන් තමයි අපි ඉස්සෙල්ලාම සමාජය නියෝජනය වෙන්නේ. ඊට පස්සේ තාත්තයි පවුලේ වෙනත් සමාජිකයෝ නෑදෑයෝ ඒගොල්ලන්ගෙන් අපි මේ සමාජය ගුරු වෙනවා. එයා කතා කරන්න ඉගෙන ගන්න. අපි කතා කරන භාෂාවට මොකක් කියලාද කියන්නේ? අපි කතා කරන සිංහල තමයි. හැමෝම කතා කරන භාෂාවක් තියෙනවා. ඒ භාෂාවට පොදුවේ කියන්නේ මොකක් කියලාද බලන්න. එන මව් භාෂාවනේ. ඒතර අපේ මවගෙන් තමයි මේක ගුරු වෙලා තියෙන්නේ. අපි යුරෝපීය පවුලක ඉපදුණා නම් අපි සිංහල කතා කරන්නේ. අපි කතා කරන්නේ මොනවද? අපි කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව. වෙන මොකක් හරි යුරෝපීය භාෂාව. එහෙනම් ඒ භාෂාවින් අපි අනුගමනය කරන සියලු සිරිත් ඇදේ විශ්වාස හැසිරීම මේවා අපිට ගුරු කරපු දේවල්. අපි අතින් ගන්න. ඒක තමයි අපේ සංස්කෘතිය. ඒක තමයි අපි සමාජයෙන් මුචිනාවේ. අපි චීනයේ පුදුනා නම් අතින් ගන්නෑ. එහෙනම් මොනවද ගන්න? චොප්ස්ටික්. යුරෝපයේ පුදුනා අපි හැදිගෑර පොලින් ගන්න. ඒ එක එක කල්චර් එක එයා ඒ ළමයිට ගුරු කරලා තියෙනවා. චීනයේ පුදුනා නම් කතා කරන්නේ චීන. ලංකාවේ පුදුනා නිසා සිංහල කතා කරනවා. ඒක අපිට ගුරු කරලා තියෙනවා. මුලින්ම හුරු කරලා තියෙන්නේ කොහෙන්ද? මේ දේවල් පවුලෙන්. පවුලෙන් තමයි අපි අඳින පළඳින විදිය, කතා කරන විදිය, කෑමේසේ හැසිරෙන විදිය, කරන්න ඕන දේවල්, නොකරන්න ඕන දේවල් නේද?
අන්ඩිස්සෙල් අත හොදන්න, සබන් දාලා අත හොදන්න, කාලි ඉවරලා අත හොදන්න, කෑ මේසේ හැසිරෙන විදිය, මලකේක කියලා හැසිරෙන විදිය, මඟුල්කේක කියලා හැසිරෙන විදිය, අන්සලක හැසිරෙන විදිය. මේ ඔයාට කොහෙන්ද ඉගෙනන්නේ? නිකම්ම ඉගෙන ගත්තද නෑ. ඒව දැනුවත්ව හෝ නොදැනුවත්ව අපිට පවුලෙන් ලැබිලා තියෙනවා. ඒව මොන විදිහටද ලැබෙන්නේ? ගෙදර කතා කරන්නේ මොන විදිහට? ගෙදර හැසිරෙන්නේ මොන විදිහට? ගෙදර බලන්නේ මොන වගේ චිත්‍රපටද? මොන වගේ නාට්‍ය? මොන වගේ සින්දු දහන? ගෙදර පොත් කියවනවා. මේවත් එක්ක තමයි අර ළමයා සමාජයට එන්නේ. right? පැහැදිලිද? එතකොට අපි ගෙදරින් පස්සේ නැවත සමාජානුයෝජනයකට ලක් වෙනවා. ගෙදරින් ඉවර වෙන්නේ නැහැ මේ කතාව. සමාජානුයෝජනය කියන එක අපි මරණකම්ම වෙන දෙයක්. එක එක ස්ටෙප්ස් වල. එක එක ස්ටෙප්ස් වල අපි මරණකම්ම සමාජයට හුරු වෙනවා. පන්තිද කියලා දෙන්න ඉස්සරහදී. ඊළඟට ඔයාට හම්බෙනවා වෙන අපි කියන මේවට ඒජන්සිස්. සෝෂලයිසේෂන් ඒජන්සිස්. සමාජානුයෝජන කාරක. දැන් ඒජන්සි නියෝජිතයෝ. ඔයාට පවුලෙන් පස්සේ ඊළඟට හම්බෙන කට්ටිය තමයි හම්බෙන සමාජානුයෝජන කාරකය තමයි පාසල. අපි යනවා පාසලට. අන්න අපි එතකොට වෙනත් විදිහකට දැන් අපි ගෙදර ඉන්න කාලේ නේද? අපිට ඕන්ලාවට නැගිටිනවා, අපිට ඕන්ලාට කනවා, අපි සෙල්ලම් කරනවා, එක එක ඒවා. ඔය නිදහසේ අපි ඉන්නවා. අපි පාසලට ගියාම අපි අපේ රූටින් එක වෙනස් වෙනවා. යන්න පටන් ගන්නවා. පාසල යන්න පටන් ගත්තාම රූටින් එක වෙනස් වෙනවා. ඔයා පාසලේ ඉන්න ටයිම් එකක් තියෙනවා. අපි කියමු 7:00ට කලින් ඉන්න ඕනි පාසලේ. ඔයා ටයිම් ටේබල් එකකට වැඩ කරන්න පුරුදු වෙනවා. එතන පාසල. අපිට කැමති වෙනදා යන්න බෑ. යුනිෆෝම් එක. අන්න අපි නීති වලට අනිත් අයත් එක්ක වැඩ කරන්න පුරුදු වෙනවා. අපිට හිතුවලා කෑම කන්න බෑ. හොරෙන් කන එක වෙලයි. නමුත් ඒවා ඉන්ටර්වල් එක. ඉන්ටර්වල් එකේ තමයි කෑම ගන්න. අපි ගුරු වෙන ඒවට අපි ඩිසිප්ලින් හදා ගන්නවා පාසල. අපිට වගකීම් ලැබෙනවා. මෙයා පන්ති නායකයා වෙලා ඇති, කණ්ඩායම් නායකයෙක් වෙලා ඇති, ශිෂ්‍ය නායකයෙක් වෙලා ඇති. මෙයා මේ සමාජයට ලෑස්ති කරනවා. ප්‍රපෙයාර් කරනවා. පාසල. ඊට පස්සේ ඔයාට පාසලේදී ඔය පාසලෙන් පිට ඔයාට හම්බ වෙනවා යාළුවෝ. අපි මේකට කියනවා පියර්ස්ලා. පියර් ගෲප්ස්. සමවයස් මිතුරු කණ්ඩායම්. සාමාන්‍යයෙන් ඔයා පාසල් යන කාලේ ඔයාට ඉන්නවද අපි කියමු grade 5 කියලා. ඔයාට grade 11 වල යාළුවෙක් සාමාන්‍යයෙන් ඉන්න ආඩි. නේ? ඔයාට grade 4 වල ඉන්නවත් අඩුයි. ඔයා grade 5 නම් ඔයාගේ යාළුවෝ ගොඩක් වෙලාවට එන්නේ මොන වයස කට්ටියද? grade 5 තමයි. හට එන්න පුළුවන් grade 11 කෙනෙක් ආශ්‍රය කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒක තොර ටිකක් ඔඩ්. ඔයා 5 වසරේ ඉඳලා ඔයා 11 වසරේ ඉඳලා 3 වසරේ කෙනෙක් ආශ්‍රය කරනවා නේ ඒකත් ඔඩ්නේ. සාමාන්‍යයෙන් අපිට හම්බ සමාන වයස්. යාළුවෝ. ඔයා A level class එකට යනවා එතන ඉන්නවා අවුරුදු 18 19 20 ඒ එතනදී පොඩි වයස් පරතරයක් එක්ක එමෙ හම්බ වෙනවා යාළුවෝ. ඒගොල්ලෝ ඔයා යාළුවෝ ආශ්‍රය කරන්නේ මොන වගේ අයද? අන්න ඒවා අපි ඇබ්සෝබ් කරගන්න. සමහරවිට ගෙදර කතා නොකරන මේ යාළුවොත් එක්ක කතා කරනවා. එහෙම ඇති නේද? ගෙදරින් සියල්ල උගන්නන්නේ නැහැනේ. පාසලුත් උගන්නනවා. අපි ඊපස්සේ යාළුවෝ ඉගෙන ගන්නවා. සමහර යාළුවෝ හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. දන්නේ නැති ගෙදර හැත් එක්ක ඕපන් කතා කරන්න බැරිව කතා ගන්න යාළුවෝ. රයිට්? ඒ විදිහට අපි ඊළඟ ස්ටෙප් එකේ සමාජානුයෝජනය වෙනවා. මේ සමාජයට හුරු වෙනවා. ඊළඟ මීඩියා කිව්වම අද සෝෂල් මීඩියා තියෙනවා නේද? YouTube එක එක ඒවා තියෙනවානේ, Facebook ඊට කලින් අපිට හම්බ වෙනවානේ පොතපත හම්බ වෙනවා, ගුවන් විදුලිය, රූපවාහිනිය. ඒ බෑනොත් අපි සෝෂලයිස්. අපි සමාජය ගැන දැනගන්නේ. අද ඉක්මනට ඒක මිනිස්සු අද අප්ඩේට්. අද මිනිස්සුන්ගේ අදහස් ඉක්මනට අලුත් දේවල් එකතු වෙනවා. වෙන රටක තියෙන අදහසක් අද අපිට ඉක්මනට එනවා. ඇයි මේ සෝෂල් මීඩියා අන්තර්ජාලය ඒවත් තියෙනවා. ඒකේ හොදක් තියෙනවා නරකක් තියෙනවා දෙකම තියෙනවා. නමුත් මේ වෙනොත් අපි සමාජයේ හුරු වීම වෙනවා. ඉතින් හිතන්න මේ හුරු වීම අර තාපසාරාමයට වැටෙන ගිරවා වගේ වුණොත් අන්න එහෙම එක්කෙනෙක් තමයි මේ සමාජයට එන්නේ.
පොරමුල ගාවට වැටිච්ච ගිරවා වගේ කෙනෙක් වුණොත් ඒ විදිහට අපි සමාජයට එන්නේ අර විදිහට. ඒ පොරමුල ගාවට වැටිච්ච ගිරවා විදිහට. මෙතනදී දැන් බලන්න ඔයගොල්ලන්ට පොඩි ළමයි නම් වෙනවනේ. විවිධ වයස් වල. ඒතර සමහර ළමයි ඉන්නවා හරි ඩිසිප්ලින් තියෙන, හරි හොඳට කතා කරන නේද? ළමයි ළඟයි තමයි. ඒක නෙමෙයි මම කියන්නේ. ළමයි ළඟ කරනවා. ළමයි කතා කරන විදිහක් තියෙනවා ළමෙක් විදියට. ළමයිගේ හැසිරීමක් තියෙනවා. right? එහෙම ළමයෙක් දකිද්දී ඒ ළමයා ටිකක් අමුතු විදියට හැසිරෙනවා නම් හොඳ නැති වචන කතා කරනවා. එයාට හිතෙනවා මේ ළමයා මෙහෙම එක්කෙනෙක් නේද කියලා නරකයි කියලා. නමුත් එතන ළමයාගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකක්ද? එයාව හරියට සමාජ නියෝජනයලා නැහැ. එහෙනම් ගෙදර තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පොඩි ළමයෙක් නේ ඉස්ලාම හම්බෙන්නේ ගෙදරනේ පවුලනේ. පවුලනේ සමාජ නියෝජනය. ප්‍රශ්නේ තියෙන්නේ ගෙදර. ළමයාගේ නෙමෙයි. ඒ ළමයා හැදෙන පසුබිමත් එක්ක මොන වගේ අවුට්පුට් එකක් සමාජෙට එන්නේ කියලා තීරණය වෙනවා. ඉතින් ඔක අපි දන්න දෙයක්. අපි දන්න දෙයක් නේ. මෙච්චරලා කතා කරේ මේ සමාජ විද්‍යාවේ මාතෘකාව. අපි දන්න ප්‍රධාන දෙයක්. එතකොට මේ සෝසියොලොජි මම මෙතන ෂෙයා කරලා තියෙනවා ඔයගලන්ට මෙහෙමයි. මේක ඉංග්‍රීසි වලින් තිබ්බට බය වෙන්න එපා. සිංහලෙන් ඉගෙන ගන්න තියෙන්නේ. පාඩි සිංහලෙන් ලියන්න තියෙන්නේ. උගන්වන්නේ සිංහලෙන්, නෝට් දෙන්නේ සිංහලෙන්. හැබැයි ඒ අතර විභාගෙදී විශ්වවිද්‍යාලනුත් බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ගේ සමහර කන්සෙප්ට් සමාජ නියෝජනය කියන එක සිංහලෙන් ලියන්න ඕනේ. ඒක අපි සෝෂලයිසේෂන් කියලා ඉංග්‍රීසි වලින් ලියන්න ඕනේ. right? ඒක බලාපොරොත්තු වෙනවා. එහෙම නැතු මේ ඔක්කොම ටික ඡේද පිට ඉංග්‍රීසි වලින් ලියන්න එන්නේ නැහැ. සිංහල මාතෘකාව නමුත් ඔගස්ට් කොම්ප් සමාජ විද්‍යාවේ පියා අද ඒක ඉගෙන ගන්න සමාජ විද්‍යාව කියන විෂයේ නිර්මාතෘවරයා විදියට පිළිගන්න ඔගස්ට් කොම්ප්. ඒතර ඔගස්ට් කොම්ප් කියන එක සිංහලෙන් ලියන්න පුළුවන් නේද? ඒක ඉංග්‍රීසි වලින් ලියන්න පුළුවන් වෙනවා. ඒක හොඳයි. ඒතර වාසිය ඒගොල්ලන්ට. right? ඒකට ලකුණු ගන්න පුළුවන්. ඉතින් මේ සමාජ විද්‍යාව ගත්තහම ප්‍රධාන වශයෙන් සමාජ විද්‍යාව කියලා කියන්නේ එක ඩිසිප්ලින් එකක්. ඒනෝ විනය ක්‍රමයක්. සමාජය විද්‍යාත්මකව හදාරන විනය ක්‍රමය තමයි සමාජ විද්‍යාව. විශේෂයෙන්ම සමාජය කියන්නේ මොකක්ද? අන්තර්පුද්ගල සමතා කියන්නේ මොකක්ද? සමාජ සංස්ථා කියන්නේ මොනවද? right? සමාජ වෙනස් වීම කියන්නේ මොකක්ද? සංවර්ධනය කියන්නේ මොකක්ද? සමාජ අපගමනයක් කියන්නේ මොකක්ද? සමාජ ප්‍රශ්න අපි කියනවනේ මේ සමාජයේ සෑහෙන ප්‍රශ්න. මොකක්ද සමාජ ප්‍රශ්නයක් කියන්නේ? කියලා කිව්වොත් කයින් හරි එවොත් මොකක්ද සමාජ ප්‍රශ්නයක් කියන්නේ කියලා ඒගොල්ලෝ කියන්නේ ඔය තියෙන දුප්පත්කම, සීදී නසා ගන්න එක, අනතුරු සමාජ ප්‍රශ්න. නමුත් ඒක හරි නිර්වචනයක් ගන්න කිව්වොත් එහෙම කරන්න බෑ. සාමාන්‍යයෙන් මේ සබ්ජෙක්ට් එක අනුවම කරන්න බෑ. එහෙනම් අපි මේ දේවල් ඉගෙන ගන්නවා සමාජ විද්‍යාව තුළ. සමාජ පර්යේෂණ කියන්නේ මොනවද? කොහොමද පර්යේෂණයක් කරන්නේ? ඒ වෙයි වැදගත් මොකටද පර්යේෂණ කරන්නේ? වල සමාජ පර්යේෂණ කරන්නේ. ප්‍රධාන වශයෙන් මේකේ ප්‍රධානම අරමුණ සමාජයේ වඩා යහපත් එකක් බවට පත් කරනවා. සමාජයේ වඩා යහපත් එකක් බවට පත් කරන්න සමාජය අපි හොඳට මොනා කරන්න ඕනද? තේරුම් ගන්න ඕනේ. ඒක විද්‍යාත්මක ක්‍රමයකට තේරුම් ගන්න විෂය තමයි සමාජ විද්‍යාව. right මෙතන තියෙනවා මේ එක ප්‍රයෝජන මේ සමාජ විද්‍යාවේ අරමුණු කියලා කියන්න පුළුවන් නේ. understanding society in a scientific way. සමාජය විද්‍යාත්මක ක්‍රමයකට scientific විද්‍යාත්මක ක්‍රමයකට අපි තේරුම් ගන්නවා සමාජ විද්‍යාව. ඊට පස්සේ studying the social nature and humans. අපි ස්ටඩි කරන මේක අධ්‍යයනය කරනවා සමාජයේ ස්වභාවය, මිනිස්සුන්ගේ ස්වභාවය. සමාජයේ ස්වභාවය මොන වගේ එකක්ද? මේ ඒක ඇතුලේ මිනිස්සුන්ගේ සමාජය තියෙන්නේ. ඒක මොන වගේ? ඊට පස්සේ studying the role of institutions. සමාජ සංස්ථා තියෙනවා. පවුල, ආගමික සංස්ථාව, දේශපාලන සංස්ථාව, ආර්ථික සංස්ථාව මේ හැම එකෙම රෝල් එකක් තියෙනවා. يعني ඒකෙන් ඉටු වෙන දෙයක්. ඒ මොනවද? ඉන්ස්ටිටියුෂන්ස් කියන්නේ මොනවද? ඒවෙන් වෙන කාර්යයක්. පවුලේ මොකක්ද වෙන්නේ සමාජයේ? පවුල කියන එක නැති කරොත් මොනවා වෙයිද? අපිට මිනිස්සු විවාහ වෙන්නේ නැහැ. ළමයි හදන්නේ නැහැ.
right? එහෙම වුණොත් සමාජය මොකක් වෙයිද? ඒක ඉස්සරහට කතා කරමු. ඒතර ඒ වගේ දේවල් සමාජ විද්‍යාව සාකච්ඡා කරනවා. social institutions වල. ඊට පස්සේ understanding social change. සමාජ වෙනස් වීම. සමාජ වෙනස් වීම. දැන් මම මෙහෙම කිව්වොත් මේ දැන් ඔයගොල්ලෝ ලොග් වුණේ 8ට. දැන් 8:30ට ළඟයි. මේ ක්ලාස් එකට දැන් ලොග් වෙච්ච ඔයයි මමයි අපි හැමෝම මේ වෙද්දි වෙනස් වෙලා ගියොත් ඔයගොල්ලෝ පිළිගන්නවද? මේ වෙද්දි වෙනස් වෙලා ගියොත් පිළිගන්නවද? සසිකලා මොකද කියන්නේ? දේශන බය වෙන්න එපා වැරදුනට කමන්නේ. සයුරි වෙනස් වෙලාද නැද්ද? වෙනස් වෙලා නෙවෙයි. දැන් පැය භාගයක් විතර ගත වෙලා. එතකොට මොකද වෙලා තියෙන්නේ? වෙනස් වෙලා කාලය ගත වෙලා. සමාජයත් එහෙම එක තැනක තියෙන්නේ නැහැ. සමාජය හැම වෙලේම වෙනස් වෙනවා. හෙරක්ලිටස් කියන ග්‍රීක දාර්ශනිකයා කියනවා මිනිසා ගඟට දෙවරක් නොබසී කියලා. හරිද? මේක සෝෂල් චේන්ජ් ගැන ඉගෙන ගන්න තියෙන දෙයක්. මිනිසා ගඟට දෙවරක් නොබසී. ඒ කියන්නේ ඔයා පළවෙනි පාර ගඟට බැහැලා දුරට ආව කියමු. ඔයා දෙවෙනි පාර බහිද්දි ගඟේ වතුර පාර ඒ වතුර ටික මොකට හම්බෙන්නේ නැහැ. ඒකත් වෙනස්සලා ඔයා වයසෙත් ගිහිල්ලා තප්පර ගණක් කරා. අන්න ඒ විදිහට මේ සෝෂල් චේන්ජ් එක සමාජ වෙනස් වීම. ගෙදර තියෙන ඇති ඇල්බම් ආච්චිලසේලගේ ෆොටෝස් අම්මල තාත්තලා පරණ ෆොටෝස් බලන්න. ඒ වරම් බලන්න. ඒවයි දැන් බලන්න. මට 1960 70 දශකයේ මිනිස්සු හරි ස්ලිම් හොඳ එනර්ජටික් මේ බඩවල්නේ ලස්සනට ඉන්නවා. අද ඒවත් එක කම්පෙයාර් කරොත් ලොකු වෙනසක් තියෙනවා. මේ වෙනස් වෙනවා. හැම වෙලෙම සමාජයේ වෙනස් වෙනවා. ඒක මොකක්ද කියලා අපි සබ්ජෙක්ට් එක ඇතුලේ සාකච්ඡා කරමු. ඊට පස්සේ ඇනලයිසින් සෝෂල් ප්‍රොබ්ලම්ස්. මේකෙන් තමයි අපි සමාජ ප්‍රශ්න කියන ඒවා ඇනලයිස් කරනවා, විශ්ලේෂණය කරනවා. ඒ විශ්ලේෂණය කරාම ප්‍රශ්න මොකක් හරි ප්‍රශ්නයක් ගැන අපි හරියට අවබෝධ කරගත්තොත්, අන්ඩර්ස්ටෑන්ඩින් කරගත්තොත් මේකට විසඳුමක් දෙන්න පුළුවන්. දුප්පත් අපේ රටේ මිනිස්සු දුප්පත්. ඕගොල්ලෝ පොඩි කාලේ ඉගෙන ගන්නවා ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්. මම පොඩි කාලේ ඉගෙන තියෙනවා ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්. ඇයි එහෙම වෙන්නේ? ඇයි මේක වෙනස් කරන්න බැරි? මේකට උත්තරේ අපිට සමාජ විද්‍යාවෙන්ම දෙන්න පුළුවන්. දුප්පත්කම ඇයි එහෙම වෙන්නේ? මේක සර්කල් එකක් විදිහට යන්නේ ඇයි? කියන එක. ඊට පස්සේ promoting social awareness සමාජ දැනුවත්භාවය ප්‍රොමෝට් කරනවා. සමාජ විද්‍යාව ඉගෙන ගන්නවා කියන්නේ සමාජය ගැන අර අවුරුදු 50 60 අය කියනවනේ අපි සමාජය ගැන ඕගොල්ලන්ට වඩා හොඳ දැනුමක් තියෙනවා. පිට හොඳ අත්දැකීම් තියෙනවා. ඒක නෙමෙයි. මේ හරි විදිහට ඒකත් ඕනේ. සමාජ අත්දැකීම් වලට ඕනේ. නමුත් සබ්ජෙක්ට් එක ඇතුලේ ඕගොල්ලෝ හරියට සමාජය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ දැනුවත්භාවයක් තියෙනවා. ඊට පස්සේ enriching human culture. සමාජ විද්‍යාව තුළ අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ප්‍රධාන මාතෘකාව සංස්කෘතිය, කල්චර් එක. සංස්කෘතිය පෝෂණය කරන්න සමාජ විද්‍යාව එක පැත්තකින් දායක වෙනවා. right staying up to date with modern society. ඔයගොල්ලන්ට මේ නූතන up to date කියන්නේ අප්ඩේට් වෙච්ච සමාජයත් එක්ක ඉන්න මේ විෂය වැදගත් වෙනවා. ඊට පස්සේ developing policy and programs සංවර්ධන ප්‍රතිපත් හදන්නේ සමාජ විද්‍යාඥයෝ දායක වෙනවා. හරි ක්‍රමය ඉස්සරහට පන්තිදී කතා කරමු. හරි ක්‍රමයට උන මේක වෙන්නේ වැරදි ක්‍රමයටද කියලා. සංවර්ධන ප්‍රතිපත්ති, සංවර්ධන වැඩසටහන. බා හිතන්න හයිවේ එකක් හදන්න. හයිවේ එකක් කියන්නේ එතකොට සංවර්ධනයක් නේ. ආර්ථිකයට සම්පත් එකතු වෙනවා. හයිවේ එක. ඒතර හයිවේ එක හදද්දී නිකන් හදන්නේ. මේ හයිවේ එක හැදුවාම හතක්දී වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවද? මිනිසුන්ගේ ජීවිතේට බලපාන්නේ කොහොමද? සමාජයට මේක මොන ආකාරයෙන් දෙන්නේ? අන්න ඒව ඇනලයිස් පාර්ට් එකක් තියෙනවා. ඒක කරන්නේ කවුද? සමාජ විද්‍යාඥයෝ විසින්. ඉතින් ඔයගලන්ට රැකියා අවස්ථා ගත්තොත් commercial jobs වාණිජ මේ ගත්තොත් එක
ශේෂ්ත්‍ර වල කළමනාකරුවන් ඊට පස්සේ මාකටිං පැත්තෙනුත් පුළුවන්. ඔය ඇනලයිසින් පාර්ට් එකක් තියෙනවා මේක ඉගෙන ගන්න. ඇඩ්වර්ටයිසින් ඊට පස්සේ හියුමන් රිසෝස් පැත්තේ යන්න පුළුවන්. ඊට පස්සේ අනිවාර්යයෙන්ම සෝෂල් සර්විස් ජොබ්ස් තියෙනවා. ඔයගලන්ට විශේෂයෙන් මේක කරලා වන්න කවුන්සිලින් ඒ පැත්තේ යන්න පුළුවන්. කවුන්සිලින් ඊට පස්සේ තියෙනවා අර රිහැබිලිටේෂන් පුනරුත්ථාපනය බන්ධනාගාර ණය වෙන්න පුළුවන් මත්ද්‍රව්‍යයට වෙච්ච අය වෙන්න පුළුවන්. ඒ වගේ ඊට පස්සේ ඩිසේබිලිටි සර්විසස් ආබාධිත පුද්ගලයන්ගේ ජීවිතය කොහොමද අපි යහපත් කරන්නේ ඩිසේබිලිටිස් මේක ඉගෙන ගන්නවා සමාජ සුබ සාධනය කියලා තියෙනවා සෙකන්ඩ් ඉයර් එකේ right ඊට පස්සේ jobs in social policy politics and law ඒ ශේෂ්ඨවල සමාජ ප්‍රතිපත්ති දේශපාලනික වශයෙන් නීතිමය පැත්තෙනොත් ඔයගලන්ට රැකිය අවස්ථාවන් ඕන තරම් ලබා ගන්න හැකියාව තියෙනවා. මෙතන තියෙනවා නීති ශාස්ත්‍රය, legal investigation, legal aid, ඒ කියන්නේ නීති ආධාර, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා උපදෙස් දෙන අය, ඇනලයිසිස්ලා, විශ්ලේෂණය කරන අය, සමාජ විශ්ලේෂකයෝ කියන්නේ සමාජ විද්‍යාව හදාarලා තියෙනවා. urban planning, නාගරික සංවර්ධනය. ඒ වගේ විවිධ ශාස්ත්‍රවල ඔයගලන්ට රැකියා අවස්ථා උදා කරගන්න පුළුවන්. ඉතින් අපි පැයම අද සාකච්ඡා කරන්නේ අපි තව විනාඩි 4කින් විතර මේක අවසන් කරමු. ඉතින් ඔයාලට කෙටි කාලයක් තුළ මම විස්තර කරන්න උත්සාහ කරේ ළමයි සමාජ විද්‍යාව කියන විෂය අපිට කොච්චර සමීපද අපේ පෞද්ගලික ජීවිතය සාර්ථක කරගන්න කොච්චර වැදගත්ද අපේ සමාජ ජීවිතය සාර්ථක කරගන්න කොච්චර වැදගත්ද කියන දේ සහ ප්‍රධාන වශයෙන් උගන් රැකියා අවස්ථා ඕන තරම් තියෙනවා විශේෂයෙන් සමහර රැකියාවලට ඇප්ලයි කරන්න ඩිග්‍රී එක ඕනේ ඒ ඩිග්‍රී එක ඇතුළේ ඔයගොල්ලෝ සෝෂියොලොජි සබ්ජෙක්ට් එකක් විදිහට කරලා තියෙන්න ඕනේ right ඔයගොල්ලෝ මොන හරි සබ්ජෙක්ට් එක සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න පුළුවන් ඕනම දෙයක් දැනගන්න හිතුවොත් මගේ ඔයගොල්ලෝ group එකේ ඉන්නවා මගේ number එක තියෙනවා මට message එකක් දාන්න අපි ඉස්සරහට සාකච්ඡා කරගෙන ඉස්සරහට අපි දිගටම Friday මේ වගේ විනාඩි 40ක් විතර සබ්ජෙක්ට් එක මුලින් ඉඳලම සාකච්ඡා කරන්න පටන් සෝෂියොලොජි කියන්නේ මොකක්ද කියන එකේ ඉඳලා right හරි ශශිකලා අද කීපුවා තේරුණාද මම ඉක්මනට කියාගෙන ගියාද ඔව් සර් තේරුණා right දේශාන් තේරුණා සර් right දැන් සබ්ජෙක්ට් එක දන්නවනේ මොකද්ද තියෙන්නේ කියලා ඉගෙන ගන්න ඔව් සර් ඔව් ඇත්තටම කියන්නේ මම මේ සෝෂල් සයන්ස් මේ කියන්නේ සබ්ජෙක්ට් එක හදාරන්න තමයි පොඩ්ඩක් හිටියෙත් right හොඳයි මේ අපි ඉස්සරහට දිගට යමු අවුරුදු 3ක් තියෙනවා ඔයාලට සෑහෙන knowledge එකක් මේකෙන් ගන්න පුළුවන් අදීෂා හොඳයි සර් කරගන්න පුළුවන් කියලා හිතෙනවා තේරුණා ගොඩක් දේවල්. thank you සයුරි මොකක් හරි අදහසක් තියෙනවද? හරි බය වෙන්න එපා ක්ලාස් එකේ. ඔව් පුතා මොකද? හොඳයි සර් හොඳට තේරුණා. සබ්ජෙක්ට් එක ගැන බය වෙන්න එපා. මම ඔයගොල්ලොත් එක්ක ඉන්න ඕන දෙයක් ක්ලාස් එකට සම්බන්ධ වුණාම ඔයාලට තේරුනේ නැති ඕන දෙයක් තියෙනවා නම් මාත් එක්ක කතා කරන්න පුළුවන්. අනිත් එක මම එහෙම කාවවත් පල්ලෙහාට දාන්නේ නැහැ. බය නැතුව උත්තර දෙන්න. ඒ උත්තර දීලා වැරදුනාට බය වෙන්න එපා. සම්ද නැතුව ඉන්න එක තමයි ප්‍රශ්නේ. අපි මොනවා හරි දෙයක් ගැන නොදැනුවත් භාවයේ තියෙන අපි ඒක අහලා දැනගන්නකම් විතරයි. ඊට පස්සේ අපි දන්නවා. එහෙනම් අපි නොදන්න දෙයක් දැනගන්න ලැජ්ජ වෙන්න ඕනේ. අපි නොදන්න දෙයක් දැනගන්න ලැජ්ජ වුණොත් අපිට හැමදේම ඒදී බෑ. හැමදේම බෑනේ අපි අහන්නේ. හැබැයි අපි අහලා දැනගත්තාම එතන ඉවරයි. අපි එතනින්ද ඒදී දන්නවා. ඒක නිසා වැරදිනවට බය වෙන්න. මේ ලෝකේ හැම වෙලේම ඉස්සරහට ගියේ වැරදුනාට බය නැති මිනිස්සු. හරිද? වැරදෙයි කියලා බය හිටපු අය හැමදේම එකතන ඉන්නවා. රයිට් අද කීප දෙනයි සම්බන්ධ වුණේ හැමෝටම ස්තුතියි. අපි ආය දවසක හම්බෙමු. සියලු දෙනාම අනිවාර්යෙන් මම හිතනවා විශ්වවිද්‍යාල ප්‍රවේශයේ උපාධිය සඳහා සුසුකම් ලබයි. ඔයාලට අනිවාර්යෙන් මේ සබ්ජෙක්ට් එක ලැබෙයි. අපි ඉස්සරහින් හම්බෙමුමයි එහෙනම් අද සම්බන්ධ වුණාට සියලු දෙනාටම ස්තුතියි. සුබ රාත්‍රිය ළමයි. ආයුබෝවන්. Thank thank you you sir. sir සුබ රාත්‍රියක්
Thank you, sir. Subharathri.